වැඩිපුර සල්ලි ටිකක් අතට ආපුවම හරි මාසික පඩිය ගත්තාම හරි ඔයා මොකද කරන්නේ ඉස්සෙල්ලාම? මොකක් හරි නිලාධික උපකරණයක් මිලට ගන්නවද? එහෙම නැත්නම් බ්‍රෑන්ඩඩ් ඇඳුම්, පර්ෆියුම් මේ වගේ දේවල් මිලට ගන්නවද? ඔයා මොකද කරන්නේ මුලින්ම සල්ලි ටිකක් වැඩිපුර අතට ආපුවාම? මෙන්න මේ කරන දේ අනුව මම කියනවා දැන් මේ ඔයා මිලට ගන්න දේ ටික ටික ෂෙයා වෙලා යනවා නම් එහෙම නැත්නම් තවත් ඔයාට එකකින් මුදල් වියදම් කරන්න සිද්ධ වෙනවා නම් ඒක මම කියනවා මුදලේ මරණය සිද්ධ වෙච්ච අවස්ථාවක් කියලා. මේක මම කියන දෙයක්. මේ මම කිව්ව කරුණත් එක්ක මුදලේ මරණය සිදුවීම සේවා සහ පොලී ගාස්තු ගෙවීමට සිදුවීම යම් යම් මිලදී ගැනීම කරනකොට බාල දේවල් මිලට ගන්න එක කියන ඒ කරුණු තුන අද වීඩියෝ එකෙන් මම කියන්නම්. මේවා හරියම ප්‍රායෝගික දෙයක් තමයි මම අද කියන්නේ. මොකද්ද මේ මුදලේ මරණය සිද්ධ වෙච්ච දවස කියලා කියන්නේ? දැන් අපි හිතමු ඔයා මාසිකව වැඩ කරලා ගන්න පඩිය හරි. එහෙම නැත්නම් මේ මොකක් හරි විදියකින් ඔයාට සල්ලි ටිකක් එකපාර වැඩිපුර හම්බුනහම ඔයා ගිහිල්ලා එකකින් ගන්නවා මොනවා හරි මිලදී ගන්නවා. ඒ මිලදී ගත්ත දේ ඒ මිලදී ගත්ත මොහොතේ ඉඳලා ආයි කීයක්වත් ඔයාට උපයලා දෙන්නේ නැතුව ඔයාගේ තියෙන සල්ලි වලිනුත් තවත් ඒ උපකරණය හෝ ගත්ත දෙයට වියදම් වෙවි තවත් ඒ ගත්ත දෙත් වියදම මේ වටිනාකම අඩු වෙවි යනවා නම් ඒකට මුදලේ මරණය සිදු වෙච්ච අවස්ථාවක් කියලා මම කියනවා. දැන් උදාහරණයකට ගමු. ඔයා ගන්නවා අඟල් 50 ටීවී එකක්. මේක ගෙනල්ලා අන්බොක්ස් කරලා එදා ඉඳලා පාවිච්චි කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා ඔයාගෙන් තවත් ඒකට වියදම් වෙන එක නිසා ආයේ කීයක්වත් ඔයාට එකකින් ලැබෙන්නේ නැහැ. කරන්ට් එකට යන විලත් යනවා. ටීවී එකට ඔය මොනවා හරි ඔය මේ channel වලට ඒ ගෙවීමත් යනවා. ඒ විදිහට වියදම් වෙලා යනවා මිසක් ආයේ එතනින් එහාට ඒක එන්නේ නැහැ. එතකොට ඒ ඔයාට ඒ ටීවී එකට වියදම් කරපු රුපියල් ලක්ෂය හෝ ඒ මුදල එතනින් එහාට පවතින්නේ නැහැ. ඒක මැරුණා. ඒ මුදල. එහෙනම් මුදල මරණයටපත් නොකර ඒක යොදවගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් දැන් අපි ගන්න දෙයක් මිලට ගන්න දෙයක් අපේ අවශ්‍යතාවයකුත් ඉටු කරන ගමන් ඒකෙන් අපිට මොකක් හරි ආදායමක් උපය ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒක තමයි මුදලේ මරණය සිදු නොවි ඔයාට ඒ ගත්ත දේ හරහා ආදායමක් හොයාගන්න පුළුවන් නම් මම අර කලින් කිව්ව කාරණාවේ අනිත් පැත්ත සිද්ධ වෙනවා. ගත්ත වෙලාවේ ඉඳලා ෂෙයා වෙලා තවත් මුදල් වියදම් වෙලා යනවට වඩා ඔයාට දැන් මේ ගත්ත දෙයින් තවත් ආදායම් එන්න පටන් ගන්නවා. නිකමට උදාහරණයකට ගමු. දැන් අර ගත්ත ටීවී එකේම උදාහරණේ ටීවී එක ගෙනාව ඔන්න අඟල් 50 ටීවී එකක් ඔයා අරන් ආවා. ඉතින් මේ ටීවී එක දැන් ඔයා ගෙනලා ගෙදර බලන්න නැතුව ඔයා ගෙනියලා ඔයාගේ ව්‍යාපාරික ස්ථානයක හයි කරනවා. ඊට පස්සේ එතනට එන කස්ටමර්ස්ලාට වෙනස් අත්දැකීමක් එක්ක මේ ටීවී එකකින් ලැබෙන අත්දැකීම හින්දා ව්‍යාපාරික ස්ථානයේ ප්‍රිය ස්ථානයක් වෙනවා. ඒ වගේම දැන් ඔයාට ඔන්න ඒකෙන් ව්‍යාපාරික ස්ථානයේ මිනිස්සු ගැවසෙන්න කැමති තැනක් ඒ වගේ පත් කරගෙන තව ඔයාගේ ව්‍යාපාර දියුණු කරගන්න යොදා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔයාට සල්ලි නැති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මුදලේ මරණය සිදු වෙන විදිහට දේවල් මිලට ගැනීම. එහෙනම් ආපහු ඔයාට සල්ලි ටිකක් වැඩිපුර අතට ලැබුණාම මාසෙ පඩිය ගත්තාම ඔයා මතක තියාගන්න මුදලේ මරණය සිදු වෙන දෙයක් කරනවා නම් ඒක ඔයාගේ කැමැත්ත ඔයාගේ මිලට ගන්න පුළුවන් ඔයාට ඕන දෙයක් ඔයා හම්බ කරන දේ ඒක හරි. ඒ වගේම ඒ වුණාට ඔයා හිතන්න මේක මෙතනින් එහාට මේ මුදල මැරුණොත් එතනින් එහාට ආය ජනනය වීමක් නැත්තම් මේක ආර්ථික දියුණුවට ඒ තරම් සහයෝගයක් දෙන්නේ නැති වැඩක් කියලා මතක තියාගන්න ඒ දේ කරන්න. එතකොට දෙවෙනි කරුණ පොලිස් සේවා ගාස්තු වලට වැඩි බරපැනක් ගෙවන්න සිද්ධ වෙන එක. දැන් අපි බලමු ඔයා ගේ හදන්න ලෝන් එකක් අරගෙන තියෙනවා. මේ ලෝන් එක මුදලේ සම්පූර්ණ මුදල ලක්ෂ 10යි පොලිය 120යි. එතකොට මේ ප්‍රතිශතය ගණන් බැලුවාම ලක්ෂ 2ක් විතර ඔයා පොලියක් ගෙවනවා. දැන් ඔයා මේ පොලිය ගෙවන්නේ මේ මොකටද අර ගත්ත ලක්ෂ 10 මුදලට. එතකොට මේ පොලියට යන මේ වියදම ඒකෙන් ඔයාලට ප්‍රයෝජනයක් සිද්ධ වෙනවද? ඒක නෑ. ඒක එහෙම්ම එතනත් ඔන්න අර මං කලින් කිව්වා වගේ මුදලේ මරණයක් සිද්ධ වෙනවා වගේම පොලි බර හෝ සේවා බර එතන වැඩි.
දැන් ඔය මං කිව්වේ පොලි බර ගැනනේ. දැන් අපි බලමු සේවා ගාස්තුවකට උදාහරණයක්. දැන් සේවා ගාස්තුවට උදාහරණයක් තමයි ඔය දුරකථන රැහන් එහෙම මේ වගේ දේවල් ගත්තාම ඒවට යන වියදම. දැන් ඔය ෆයිබර් ලයින් එහෙම කියලා තියෙන්නේ. ඒ වගේ ලයින් එකක් ගත්තාම ඒකට එන මේ දරා ගන්න බැරි මේ සේවා ගාස්තුවක් එනවා සමහර වෙලාවට. නිකමට බලන්න දැන් ඔය වගේ මේ එකම ගෙදරක තියෙනවා. ඒකට ඔය මං කිව්ව විදිහට ලෝන් එකක් අරගෙන ගේ හදලා ඒකට පොලියක් ගෙවනවා. සේවා ගාස්තු විදිහට දුරකථන රැහන් වලට ඒ වගේ මේ මුදලකුත් ගෙවනවා. ඒත් එක්කම ලීසින් එකට වාහනයකුත් තරම් ඒකේ පොලියක් ගෙවනවා. දැන් මේ තුනම කරනකොට පොලිය විදිහටයි සේවා ගාස්තු විදිහටයි ඒ දෙකටම යන වියදම ගැන නිකන් බලන්නකෝ. මේ සියලුම දේවල් ඕන තමයි. දුරකථන රැහන් වලින් ඒ පහසුකම් ඕනේ. ගමනක් බිමනක් යන්න වාහනයක් ඕනේ. ඒ වගේම මේ හොඳට ඉන්න හිටින්න ගයක් හදා ගන්න ඕනේ. ඒකත් ඕනේ තමයි. ඒ වුණාට දැන් අපි හම්බ කරන එකට වඩා මුදලක් උපයන එකට වඩා වියදම වැඩි වුණාම මේ දෙයට ඒ කියන්නේ දැන් ඔය පොලි බරත් වැඩි සේවා ගාස්තු බරත් වැඩි සාමාන්‍යයෙන් ලක්ෂයක වැටුපක් ගන්න කෙනෙක් රුපියල් 30000ක් විතර සේවා ගාස්තු සහ පොලි විදිහට අර ගන්න භාණ්ඩයට ගෙවන වාරිකේ වෙනම ගණන් හදලා බලුවොත් එහෙම ඒකත් එකතු වෙනවා උකට. දැන් ඔය මම කියන්නේ පොලිය සහ සේවා ගාස්තුව විතරක්. ඒවා විතරක් ওই විදිහට ගෙවුවොත් එහෙම එයාට අනිත් මේ වැඩවලට ඉතුරු වෙන්නේ රුපියල් 70000ක් විතර. ඉතින් ඔච්චර බරක් ඕකට දරන්නේ නැතුව මේක හසුරවගන්නේ කොහොමද? මේකට පුළුවන් නම් දැන් අපිට බලන්න දැන් මේ ගන්න සේවය මිලට ගන්න සේවය ඇත්තටම ඕනේද? සේවාවක් නම් බලලා එන්නේ එහෙම මිලට ගන්න ඕනේ. ඒ වගේම දැන් මේ ලීසින් එකට ගන්න වාහනයක් හෝ ණයක් අරන් හදන ගෙදර ඇත්තටම මේ සල්ලි එකතු කරලා හරි එහෙම නැතුව ඔයාට වෙන විදිහට පොඩ හරි ගොඩනගා ගන්න පුළුවන් නම් මේ පොලිස් සහ සේවා ගාස්තු වලට යන ඒ අපතේ යෑම ඔයාට වළක්වා ගන්න පුළුවන්. ඔන්න ඊළඟ කාරණය තමයි මේ බාල භාණ්ඩ හා සේවා මිලට ගැනීම. ඔන්න මේකත් ඇත්තටම මේ අපිට නොදැනුණාට අපි නොහිතුවාට අපේ මේ පසුම්බියට ලොකු කරදරයක් කරන දෙයක්. මේ බාණ්ඩ ඒකත් මේ චූටි උදාහරණයකින් දැන් ඔන්න ඔයා සපත්තු දෙකක් ගන්නවා මේ මාසේ පඩියෙන්. ඔයා ගන්න දැන් ඔන්න කඩේට ගිහලා බලලා මට එච්චර සල්ලි නැහැ. මම ගන්න ඕනේ පොඩි අඩු මුදලට එකක් ගන්න ඕනේ කියලා රුපියල් 2000ක සපත්තු දෙකක් ගන්නවා. මේක අරගෙන ඔයා මාස දෙකක් විතර ඔන්න පාවිච්චි කරනකොට සපත්තු කැඩිලා. දැන් ආයෙකම් මිලට ගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? දැන් අර ඔයා සපත් දෙකට ඒ රුපියල් 2000ක් වේදම් කරලා මුලින් ගත්තා. මේක මාස දෙකක් යනකොට ආයෙ කැඩිලා ආයෙ රුපියල් 2000ක් දීලා ආයෙ සපත් දෙකක් ගන්න ඕනේ. මේ විදිහට මාස 6ක කාලෙට ඔයා සපත්තු කුට්ටන් 3ක් අරගෙන. එතකොට ඔම් බලන්න රුපියල් 6000ක් වේදම් වෙලා තියෙනවා මේ සපත් දෙකට. ඔයා දැන් හිතන්න මුලින්ම ඔයා පඩියෙන් සපත් දෙක රුපියල් 2000ක් දීලා ගන්න වෙලාවේ. ඔයා මේකට තව ටිකක් බලලා මට තව ටිකක් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එකක් ගන්නවා මම කියලා රුපියල් 4000ක විතර සපත් දෙකක් ගන්නවා. ඔන්න මේ සපත් දෙක පාවිච්චි කරන්න පුළුවන් මාස 9ක්. එතකොට ඒ කියන්නේ දැන් ඔන්න රුපියල් 2000 සපත්තු කුට්ටන් 4ක් ගන්න කාලය පාවිච්චි කරන්න පුළුවන් මුලින්ම ඔයා ගත්ත සපත්තු දෙක. එතකොට රුපියල් 2000 දීලා 4 පාරක් අරගෙන රුපියල් 8000ක් වේදම් කරනවට වඩා මුලින්ම සපත් දෙක මිලට ගන්නකොට රුපියල් 4000 එක ගත්තාම ඔයාට වාසි. මේ දේ වෙන්නේ කොහොමද? දැන් ඔයාලා රුපියල් 2000 සපත් දෙක ගන්නකොට ඒ 2000 කියන්නේ භාණ්ඩේ වටිනාකම විතරක් නෙවෙයි. මේ පැකේජින් එකට යන මුදලක් තියෙනවා. එතකොට ඒ කඩෙන් තියාගන්න ලාභය තව දේවල් එකතු වෙලා තමයි ඔය රුපියල් 2000 මුදල ඔයාට යන්නේ. ඉතින් මේ 2000 ඒවා 4ක් යනවා කියන්නේ අර charge එක. ඒ මුදල ඔයාට ඒ සේවා මේ කඩෙන් තියාගන්න ලාභ ඔය වගේ දේවල් 4 පාරක් යනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ සල්ලි අපත යන්නේ. මුලින්ම ඔයා රුපියල් 2000ක් දීලා මේ පඩියෙන් මට ගාණක් ඉතුරු කරගන්න ඕනේ නාස්ති වෙනවා කියලා මිලට ගත්තට බලනකොට ඇත්තටම ඔයාට වෙලා තියෙන්නේ ලාභයක්ද පාඩුවක්ද? ඇත්තටම පාඩු වෙලා තියෙන්නේ. තවත් දෙයක් තමයි මේ බාල බඩු ගත්තාම ඒවයි දැන් ඔය රීසෙලින් වැලියු එකක් කියලා කියනවනේ. ඒ කියන්නේ නැවත විකිණීමේ වටිනාකම. නැවත විකිණීමේ වටිනාකම නැති තරම්. දැන් බාල දෙයක් ගත්තාම ඒක දෙන්න විකුණන්න බෑනේ. ඒ ධනවත් මිනිස්සු මොකද කරන්නේ? ඒ කට්ටිය ඔරලෝසුවක් ගත්තත් මං කියන්නේ දැන් මේ සපත්තු දෙක ගැන මේකට ගන්න එපා. සපත් දෙක මං කිව්වේ ඔයාට තේරුම් ගැනීම මේ පහසුවට.
මම කියන්නේ දැන් සාමාන්‍ය ලොකු දේවල් ගන්නකොට ගෙවල් වාහන ඒ වගේ දේවල් ගන්නකොට මේ ධනවත් මිනිස්සු මොකද කරන්නේ? අපි දැන් ග්‍රාමීය ප්‍රදේශයකින් මිල අඩුවට තියෙන ඉඩමක් මිලට ගන්නකොට ධනවත් මිනිස්සු එයාට ඒකට යොදවන්න සල්ලිත් තියෙනවා. එයා මොකද කරන්නේ? නගරාසන්න ඉඩමක් ගයක් ගන්නවා. එතකොට ඔයාට ඔක එයාට විකුණන්නත් පුළුවන්. නැවත රීසෙලින් වටිනාකම සමහර විට ඒක එයා විකුණනකොට මිල වැඩිත් වෙලා. මේ දේ කරනකොට පරිස්සම් වෙන්න ඕනේ දැනකුත් තියෙනවා. දැන් ඔයා මුළු පඩියෙම ගිහිල්ලා ඔයාට ගන්න එක උපකරණයක් ඔයා ගන්නවා. මේ මුළු පඩියම වියදම් කරලා. එතකොට ඒකත් සුදුසු දෙයක් නෙවෙයිනේ. මේ මම කියන්නේ දැන් සාමාන්‍යයෙන් මිලට ගන්නකොට බාලම දේ ගන්න නැතුව තරමක් හරි මිලෙන් වැඩි වුණත් කමක් නැහැ. ටිකක් කල් පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. වටිනාකමක් තියෙන දෙයක්. රීසෙලින් වටිනාකම කියන්නේ නැවත විකිණීමේ වටිනාකමක් තියෙන දෙයක් ගන්න එකෙන් ඇත්තටම පාඩු වෙන මේ වෙලෙට වැඩි වියදමක් යනවා. මේක පාඩුයි වගේ හිතුණාට ලාභයක් තමයි වක්‍රව වෙන්නේ. දියුණු වෙන්න ආසාව තියෙන කෙනෙක්ට මම විශේෂ කරුණු 3ක් කිව්වාද. මුදලේ මරණය සිද්ධ වෙන දේවල් මිලට ගන්න එපා. සේවා සහ පොලී ගාස්තු වැඩිපුර පමණ ඉක්මවා ගෙවන්න වැඩ සිද්ධ කරගන්න එපා. ඒ වගේම බාල ඉක්මනින් කැඩිලා බිඳිලා යන බාලු භාණ්ඩ සේවා ඒ වගේ දේවල් මිලට ගන්න එපා. මම මේ දේවල් ප්‍රායෝගිකව තමයි විස්තර කරේ. දැන් ඔය අපේ ජීවිතයට සමීප විදිහට ප්‍රායෝගිකව තමයි විස්තර කරේ. ඉතින් නැවත වීඩියෝ එකකින් හමු වෙමු.